සතුට හා සැනසුම සොයා. ප්‍රශ්න ගැටලු වලට විසඳුමක් තිබේද? සංක බොහෝ ප්‍රශ්න ගැටලු වලින් හෙම්බත් වී සිටින කෙනෙක්. හොඳ වැටුපක් ලැබෙන ස්ථිර රැකියාවක් සොයා ගැනීමට ඔහු කාලයක සිට වෙහෙසෙනවා. ඔහුගේ එකම අරමුණ තම දරු පවුල රැකගෙන ඔවුන්ගේ අනාගතය සාර්ථක කිරීමයි. නමුත් ඒ සිහිනය සැබෑ කර ගැනීම Tamanට එතරම් පහසු දෙයක් නොවන බව ඔහු හොඳින්ම දන්නවා. දැනට Tamanට කළ හැකි එකම දේ වන්නේ තම සෞඛ්‍ය රැකගෙන රැකියාව දිගටම කරගෙන යාමයි කියා ඔහු සිතනවා. එවිට දරුවන්ගේ කුසගින්න නිවීමට හා ගෙවල් කුලි ගෙවීමට යම් මුදලක් හරි හම්බ කර ගැනීමට ඔහුට හැකි වෙයි. ඔහු නිතර දෙවේලේ කල්පනා කරන්නේ මට මොනවා හරි වුණොත් මගේ දරුවන්ගේ අනාගතයට මොනවා වෙයිද? අනුපමා සංකගේ බිරිඳයි. ඇයත් කල් ගෙවන්නේ කනස්සල්ලෙන්. මෑතක සිට ඔවුන් දෙදෙන අතර තිබූ බැඳීම දුර්වල වී තිබෙනවා. තම දරුවන්ට මඟ පෙන්වීම ලබා දෙමින් ඔවුන්ව හොඳින් හදා වඩා ගැනීමට තම ස්වාමි පුරුෂයාගේ සහාය ඇය බලාපොරොත්තු වෙනවා. නමුත් සංකට තම පවුල වෙනුවෙන් වැය කිරීමට කාලයක් නැහැ. වැඩ නිම වී නිවසට පැමිණෙන විට ඔහු සිටින්නේ හොඳටම වෙහෙසට පත් වෙලයි. ඒ නිසා සංක හා අනුපමා අතර නිතර බහින් බස් වීම ඇති වෙනවා. එය ඇත්තටම අනුපමාගේ සිතට දුකක්. මන්දයත් දරුවන් ඉදිරියේ එසේ හැසිරීම කොහෙත්ම සුදුසු නැති බව ඇය දන්නවා. ඇගේ සිතට වද දෙන තවත් දෙයක් තිබෙනවා. ඒ හදිස්සියේවත් දරුවෙකු අසනීප වුණොත් බෙහෙත් කිරීම සඳහා මුදල් සොයාගන්නේ කොහෙන්ද යන්නයි. එවැනි දෙයක් ගැන සිතන්නවත් ඇය කැමති නැහැ. අසල්වැසියන්ද යම් දුෂ්කරතාවන්ට මුහුණ දෙන බව ඔවුන් දෙදෙනාට පෙනී ගියා. කලින් තම අසල්වැසියන් අන් අයගේ ඕනෑ එපාකම් සොයා බලමින් එක පවුලක් මෙන් Taman සමග එකට කාලය ගත කළ හැටි මේ යුවලට සිහිපත් වෙනවා. නමුත් දැන් ඔවුන්ට හැඟෙන්නේ තම අසල්වැසියන්ට එකිනෙකාව ඇසුරු කරන්න කාලය නැති බවයි. Tamanගේ නෑහිත මිතුරන්ද Taman අත්දකින ප්‍රශ්න ගැටලුවට සමාන ප්‍රශ්නවලින් හෙම්බත් වී අනාගතය ගැන කනස්සල්ලෙන් සිටින බව ඔවුන්ට වැටහුණා. ඇත්තෙන්ම සෑම කෙනෙකුම සිටින්නේ කුමන හෝ ප්‍රශ්නයකට මුහුණ දෙමිනුයි. Taman මුහුණ දෙන ප්‍රශ්නවලට විසඳුමක් සොයාගන්න පුළුවන් නම් කොයි තරම් හොඳද කියා අනුපමා සිතුවා. නමුත් ඔවුන් දෙදෙනා කොතරම් වෑයම් කළත් Tamanගේ ප්‍රශ්නවලට විසඳුමක් සොයා ගැනීමට ඔවුන්ට හැකි වුණේ නැහැ. දිනක් සංක හා අනුපමා ඔවුන්ගේ ප්‍රශ්න ගැටලු ගැන කතා කරමින් සිටියා. එවිට සංක මෙසේ පැවසුවා. අපේ ප්‍රශ්නවලට කොහෙන් හරි විසඳුමක් සොයාගන්න පුළුවන් නම් කොයි තරම් හොඳද? අනේ මමත් ඒ ගැනම තමයි හැම වෙලාවෙම හිතන්නේ. එහෙම වුණා නම් අපේ මේ හැම ප්‍රශ්නයක්ම විසඳේ. කියා අනුපමාත් පැවසුවා. එවිට සංක පැවසුවේ මෙවන් දෙයක්. ජීවිතය ගැන හුඟක් අය එක විදිහේ දර්ශනවාදී අදහස් පළ කරනවා. ප්‍රශ්නවලට විසඳුමක් තියෙනවා කියලා හැම ආගමකම වගේ කියනවා. ඒත් හරි දේ මොකක්ද කියලා අපි කොහොමද දැනගන්නේ? අපිට පුළුවන් හැම ආගමක් ගැනම හොයලා බලන්න. අනික ඒ එක ආගමකින්වත් මිනිසුන්ගේ ප්‍රශ්න ගැටලු වලට විසඳුමක් දීලා නැහැ. මට හිතෙන්නේ ආගම් ගැන හොයලා බලන එක බොරු වැඩක් කියලයි. සංක කියූ දෙයට අනුපමා එකඟ වුණත් Taman මුහුණ දෙන ප්‍රශ්නවලට කොහේ හෝ විසඳුමක් තිබිය යුතු බව ඇය විශ්වාස කළා. ඒ විසඳුම සොයා ගන්න ඇයට මහත් ඕනෑකමක්ද තිබුණා. සමහර විට ඔබේ ජීවිත කතාවත් සංකගේ හා අනුපමාගේ ජීවිත කතාවට සමාන ඇති. කොයි කවුරුත් නිරෝගීකම, මානසික සුවය, ප්‍රීතිමත් පෞල් ජීවිතයක් ගත කිරීම වැනි කාරණා ගැන සැලකිලිමත් වෙනවා. නමුත් ඒවා අත්කර ගැනීම සිතන තරම් ලෙහෙසි දෙයක් වී නැහැ. එසේනම් අප අත්දකින ප්‍රශ්න ගැටලු වලට විසඳුමක් සොයාගත හැකිද?